හායි කොහොමද ඔයාලට? ඔන්න අද මං තවත් ඔයාලව ලස්සන කරන්න වීඩියෝ එකක් අරන් ආවා. ගොඩක් අය අහලා ඇති මුල්තානි මිට්ටි කියලා පැක් එකක් ගැන. ඉතින් ඒකේ තියෙන වාසි ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. ඉන්දියාවේ මේ පැක් එක ගොඩාක් ප්‍රසිද්ධ එකක්. ඉතින් මේ මුල්තානි මිට්ටි ෆේස් පැක් එක ගොඩාක් හොඳ පැක් එකක් වගේම මුල්තානි මිට්ටි කියන්නේ ඉන්දියාවේ හැදෙන මැටි වර්ගයක්. ඒ කියන්නේ ක්ලේ වර්ගයක්. ඉතින් ඒක මඩ් පැක් එකක් විදියට තමයි පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු අද හදන පැක් එකට මොනවද ඕනි ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. මේකට අවශ්‍ය වෙන්නේ මුල්තානි මිට්ටි, මී පැණි, රෝස් වෝටරයි. එහෙනම් අපි බලමු මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන වැදගත්කම මොනවද කියලා. මේ මුල්තානි මිට්ටි වලින් අපේ හැමේ ඇතිවෙන වැඩිපුර නිෂ්පාදනය වෙන ඔයිල් ප්‍රමාණය පාලනය කරලා ඇක්නි, පිග්මන්ටේෂන්, ස්කාර්ස් අඩු කරන්න මේ මුල්තානි මිට්ටි වලින් අපේ හැමේ වැඩිපුර නිෂ්පාදනය වන ඔයිල් ප්‍රමාණය අඩු කරන්න, ඒ වගේම හැම පැහැපත් කරන්නත්, ඇක්නි, පිග්මන්ටේෂන්, ස්කාර්ස් අඩු කරලා සම යථා තත්ත්වයට පත් කරන්නත්, අවුවට පිලිසුණු සම සුවපත් කරන්නත්, ඔයිලි ඩ්‍රයි ස්කින් එකක් තියෙන ඔයාටත් මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. සමේ තියෙන කුණු දූවිලි ඉවත් කරලා සම ගැඹුරින් පිරිසිදු කරන්න මේ මුල්තානි මිට්ටි වැදගත් වෙනවා. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මී පැණි. මී පැණි වලින් අපේ හැමට තෙතමනේ සපයන අතර සමට සපයන රුධිර ප්‍රමාණය වැඩි කරලා සම පැහැපත් කරන්න, ඇක්නි වැඩි අය ඇක්නි බැක්ටීරියා විනාශ කරලා ඇක්නි ඇතිවීම පාලනය කරන්නත්, අපේ සම පැහැපත් කරන්නත් මී පැණි වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු රෝස් වෝටර් වල තියෙන වැදගත්කම් මොනවද කියලා. රෝස් වෝටර් වලින් අපේ සමට සෙන්සිටිව් ගතිය අඩු කරන්නත්, සමේ pH අගය පාලනය කරන්නත්, සමේ වැඩිපුර නිපදවන ඔයිල් පාලනය කරන්නත්, ඇන්ටි බැක්ටීරියා නිසා ඇක්නි අඩු කරලා සම සුවපත් කරන්නත් රෝස් වෝටර් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු මේ ෆේස් පැක් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම පිරිසිදු වීදුරු භාජනයක් අරගෙන ඒකට මුල්තානි මිට්ටි මේස හැඳි 1යි, මී පැණි තේ හැඳි 1යි, රෝස් වෝටර් තේ හැඳි 2කුත් එකතු කරලා මේ විදිහට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පේස්ට් එක හොඳට මික්ස් කරලා හදාගෙන මේ පැක් එක ටිකක් ඝනකමට හදාගත්තට කමක් නැහැ. මොකද මේක ගොඩාක් වතුර ගතිය වැඩි කරන්නේ නැතුව මේ විදිහට ඝනකමට මේක හදාගන්න. ඊට පස්සේ ඔයාගේ ක්ලෙන්ස් කරපු මුහුණේ මේ පැක් එක දැන් මේ විදිහට අපි ඇප්ලයි කරගමු. මෙන්න මේ විදිහට හොඳට මුළු මූණෙම මේ පැක් එක හොඳින් ඇප්ලයි කරගන්න. ඊට පස්සේ විනාඩි 20ක් වගේ මේක තියලා වොෂ් කරනකොට එකපාරට මූණ ගොඩාක් තද කරලා රබ් කරන්න යන්න එපා. මේ පැක් එක හොඳට හැමට ටයිට් වෙලා වගේ තියෙන හන්දා අපි ගොඩාක් තද කරලා මූණ රබ් කරන්න යන්න හොඳ නෑ. මේ විදිහට වතුර ටික ටික දාලා මෙන්න මේ විදිහට පැක් එක රිමූව් කරගන්න. මේ පැක් එක රිමූව් කරාට පස්සේ ඔයාගේ මූණ පැහැදිලි වෙනසක් ඔයාට දැනේ. මේකෙන් පස්සේ ඔයා අනිවාර්යෙන් ටෝන් එකක් පාවිච්චි කරන්න. ටෝන් එකක් නැත්නම් අනිවාර්යෙන් මොයිස්චරයිස් ක්‍රීම් එකක් හරි ඇප්ලයි කරන්න අමතක කරන්න එපා.